Apple ඇත්තටම DSLR කැමරා එකකට තරගයක් දෙන්නද ලෑස්ති. ඩයිනමික් අයිලන්ඩ් එක සම්පූර්ණයෙන් මේ පාර අයින් කරන්න යන්නේ. යාළුවනේ කොහොමද ඉතින් ඔයාලා වදත් සාදරයෙන් පිළිගන්නවා ටෙක් විත් ප්‍රමෝද් YouTube channel එකට. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන්නේ channel එක subscribe කරන්න නැතුව නම් දැන් ඔය පහලේ තියෙන subscribe button එක click කරලා channel එකට එකතු වෙන්න කියලා මම ඔයාලගේ කියනවා. ඉතින් අපි අද වැඩි කතා කරගෙන නැතුව අපි යමු මේ වීඩියෝ එක. ලෝකේ හැම අවුරුද්දකම වැඩිම බලාපොරොත්තු වෙන ටෙක්නොලොජි ලොන්ච් එකක් මොකද්ද? බොහෝ දෙනෙක් පිළිතුර එකම එකයි. ඒ තමයි අලුත්ම iPhone එක. හැබැයි මේ පාර කතාව වෙනස්. තාම Apple නිල වශයෙන් iPhone 18 එක ගැන කතා කරලා නැහැ. ඒ ලෝකේ පුරා යන ටෙක් ඇනලිස්ට්ලා, supply chain reportsලා සහ විශ්වාසදායක leaks කීපයක් නිසා iPhone 18 series එක ගැන විශාල කතා බහක් ඇති වෙලා තියෙනවා. ඉතින් Apple මේ පාර සැබෑ විප්ලවයක් කරන්න ලෑස්ති වෙන්නේ. මේවත් නැත්නම් මේක තවත් සාමාන්‍ය අප්ග්‍රේඩ් එකක් විතරක් වෙයිද? Apple මෙච්චර රහස් තියාගන්නේ. Apple කියන්නේ ලෝකේ රහස්‍යභාවය වැඩිම රකින්න සමාගම් වලින් එකක්. අලුත් iPhone එකක් හදනකොට ඒ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරන හැම කෙනෙක්ම දැඩි රහස්‍යතා ගිවිසුම් වල ලස්සන් කරනවා. ෆැක්ටරිස් වලින් ප්‍රොටෝටයිප් පිටතට ගෙනියන එක දැඩි ලෙස බයාන පාලනය කරනවා. ඒත් අද සෝෂල් මීඩියා යුගයේ සම්පූර්ණයෙන්ම තොරතුරු ලීක් වෙන එක නවත්තන එක කරන්න අමාරු දෙයක්. ඒ නිසා ලොන්ච් එක මාස ගානකට කලින්ම විවිධ රිපෝට්ස් එළියට එන්න පටන් ගන්නවා. හැබැයි මේ ලීක් වෙන හැම තොරතුරක්ම ඇත්ත නෙමෙයි. ඒ නිසා මේ වීඩියෝ එක පුරාටම අපි ෆැක්ට්ස් සහ රූමර්ස් වෙනම පැහැදිලි කරනවා. මේ iPhone 18 එක ගැන දැනටම තහවුරු කරලා තියෙන තොරතුරු මොනවද? මේ මොහොතේ Apple විසින් iPhone 18 series එකේ ස්පෙસિෆිකේෂන්ස්, කැමරා, බැටරි, ප්‍රොසෙසර්, ප්‍රයිස් එක නිල වශයෙන් තහවුරු කරලා. හැබැයි Bloomberg, Macrumors සහ වෙනත් විශ්වාසදායක ඉන්වెస్టర్ රිපෝට්ස් අනුව Apple ලගේ ඊළඟ ෆ්ලැග්ෂිප් එක ගැන ශක්තිමත් කීපයක් අපිට හම්බෙලා තියෙනවා. ඒවා තමයි දැන් අපි එකිනෙක කතා කරන්න යන්නේ. ඉතින් Apple මේ පාර ගේම් එක වෙනස් කරන්න දාගන්නේ. අද වෙනකන් Apple එකම පැටර්න් එකක් තමයි ෆලෝ කරේ. ඒ කියන්නේ සැප්තැම්බර් මාසේ එනකොට අලුත් iPhone එකක් ස්ටේජ් එකට ගියා. ලෝකෙම ටෙක් ෆෑන්ස්ලා මෙන්න මේ දවස් වෙනකන් තමයි බලාගෙන ඉන්නේ. හැබැයි iPhone 18 series එකත් එක්ක Apple මේ ට්‍රැඩිෂන් එක වෙනස් කරන්න යනවා කියලා රිපෝට්ස් කිහිපයක් තියෙනවා. ඒක ඇත්ත වුණොත් මේක iPhone ඉතිහාසයේ ලොකුම launch strategy change එක වෙන්න පුළුවන්. iPhone 18 Pro එක මුලින්ම එන්නේ. දැනට තියෙන විශ්වාසදායක රිපෝට්ස් අනුව නම් Apple Pro models සහ standard models වෙන වෙනම තමයි launch කරන්න සලකා බලනවා කියලා industry insidersලා කියන්නේ. ඒ කියන්නේ මුලින්ම launch වෙන්නේ iPhone 18 Pro, iPhone 18 Pro Max. ඊට පස්සේ තමයි සාමාන්‍ය iPhone 18 model එක එන්න පුළුවන්. හැබැයි මේකත් තාම Apple විසින් තහවුරු කරලා නැහැ. ඒ වුණාට supply chain reports කිහිපයකම මේක ගැන සඳහන් වෙලා නම් තියෙනවා. ඉතින් Apple මේව කරන්නේ නැහැ. මේකට හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි හේතුව තමයි production complexity එක. අලුත් ටෙක්නොලොජි ගොඩක් ප්‍රොමෝටර්ස් වලට එනවා නම් ඒ devices මුලින්ම launch කරන එක Apple ට ලේසි වෙන්න පුළුවන්. දෙවෙනි හේතුව තමයි profit එක. Apple ලගේ වැඩිම profit margin එකක් තියෙන්නේ ප්‍රොමෝටර්ස් වලින්. ඒ නිසා ප්‍රොමෝටර්ස් වලට වැඩි focus එකක් දෙන්න Apple උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ඩිසයින් එකේ ලොකු වෙනසක් මේ පාර බලා ගන්න පුළුවන්. දැන් අපි හැමෝම බලාගෙන ඉන්න කොටසට එමු. ඒ තමයි මේ ෆෝන් එකේ ඩිසයින් එක. iPhone X එක ආපු දවස් මතකද? මුළු ඉන්ඩස්ට්‍රි එකම වෙනස් වුණා. ඒ වගේ රෙවොලූෂන් එකක් මේ පාරත් එයිද? දැනට තියෙන රිපෝට්ස් අනුව නම් බොහෝ දුරට නැහැ. මේ ටයිටේනියම් ඩිසයින් එක දිගටම එයිද? iPhone Pro models වල ටයිටේනියම් ෆ්‍රේම් එක ගොඩක් ජනප්‍රිය වුණා. ඒ නිසා iPhone 18 Pro එකේ ප්‍රීමියම් මෙටල් ෆ්‍රේම් එකක් එක්ක ඉන්න ඉඩ තියෙනවා. මේක ෆෝන් එක ශක්තිමත් කරනවා, සැහැල්ලු කරනවා වගේම ප්‍රීමියම් ෆීල් එක වැඩි කරනවා. Apple ඩයිනමික් අයිලන්ඩ් එක සම්පූර්ණයෙන් මේ පාර අයින් කරන්න යන්නේ. දැනට තියෙන රූමර්ස් වලට අනුව නම් සම්පූර්ණයෙන්ම අයින් කරනවා කියලා කිසිම සාක්ෂියක් නැහැ. හැබැයි ඒක තවත් පොඩි වෙන්න පුළුවන්. ඒකට හේතුව Apple Face ID component display එක යටට ගෙනියන්න උත්සාහ කරනවා කියලා තමයි රිපෝට්ස් වල සඳහන් වෙන්නේ. හැබැයි මේක ඇත්ත වුණොත් ඔයා නිකම්ම හිතලා බලන්න ෆෝන් එක ඉස්සරහා ස්ක්‍රීන් එක almost සම්පූර්ණ ඩිස්ප්ලේ එක. අඩු distraction, වැඩි immersive experience වගේම ඔයා මූවි එකක් බලනකොට, games play කරනකොට විශාල වෙනසක් දැනෙනවා. ඉතින් ඩිසයින් එකේ ලොකු රෙවොලූෂන් එකක් නැතිවුණත් ඇතුලේ තියෙන ටෙක්නොලොජි එක තමයි ඇත්තම ගේම් චේන්ජ් එක වෙන්න ඉඩ තියෙන්නේ. මේ පාර Apple මේ iPhone 18 series එකට දෙන්න හදන්නේ එයාලගේ වේගවත්ම chip එකද. අලුත් iPhone එකක් ගන්න මිනිස්සු වැඩිම බලන්නේ එකම එක දේ. ඒ තමයි device එකේ performance. මොකද අද ස්මාර්ට්ෆෝන් එකක් කියන්නේ ෆෝන් එකක් විතරක්ම නෙමෙයි. ඒක කැමරා එකක්, ගේමින් කන්සෝල් එකක්, වීඩියෝ එඩිටින් මැෂින් එකක් වගේම AI ඇසිස්ටන්ට් කෙනෙක්. ඉතින් Apple මේ හැමදේම තවත් ලෙවල් එකකට අරන් යන දාලා. මේ පාර මේ Apple ලගේ iPhone 18 series එකට 2 nanometer chip එකක් දෙන්න තියෙනවා. දැන් තියෙන ශක්තිමත් මයිකෝස් අනුව නම් iPhone 18 Pro සහ 18 Pro Max models වල A20 Pro chip එකක් එන්න ඉඩ තියෙනවා. මේ chip එකේ විශේෂත්වය තමයි 2 nanometer manufacturing process එකකින් ඉපදෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේක ඇත්ත වුණොත් A17, A19, A19 chips වල තිබුණ 3 nanometer process එකෙන් Apple පළවෙනි වතාවට 2 nanometer technology එකට මාරු වෙනවා. ඉතින් මේ 2 nanometer කියන්නේ ඇත්තට මොකද්ද? මෙතන මේ 2 nanometer කියන්නේ chip manufacturing technology එක. සාමාන්‍යයෙන් node එක පොඩි වෙන තරමට එකම chip එකට වැඩි transistor ප්‍රමාණයක් දාන්න පුළුවන් වෙනවා. power efficiency එක වැඩි වෙනවා.
හීට් එක අඩු වෙන්න ඉඩ තියෙනවා වගේම performance එකම ගොඩක් වැඩි වෙනවා. ඒ නිසාම 2 nanometer කියන්නේ Apple ලට ලොකු පියවරක්. ඔයා Call of Duty Mobile, PUBG, Warzone Mobile, Genshin Impact වගේ ගේම්ස් ගහන කෙනෙක් නම් A20 Pro chip එක ඇත්තටම 2 nanometer වුණා. frame rates තවත් stable වෙන්නත්, loading time එක අඩු වෙන්නත්, battery එක අඩු වෙන්න අය වෙන්නත් ඉඩ තියෙනවා. හැබැයි Apple ලා තවම benchmarks කිසිවක් publish කරලා නැහැ. ඒ නිසා මේවා දැනට අපේක්ෂා කරන improvements විතරයි. මේක නිසා Apple intelligence එකට මොන වගේ දෙයක් වේද? 2025 ඉඳන් Apple තමන්ගේ AI platform එක, ඒ කියන්නේ Apple intelligence එක ගොඩක් දියුණු කරගෙන යනවා. ඒක නිසා A20 Pro chip එකේ වැඩි AI processing power එකක් ලැබුණොත් Siri තවර natural වෙන්න, live translation හොඳ වෙන්න වගේම photo editing AI එක දියුණු වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. හැබැයි iPhone 18 එකේ නම් විශේෂ AI features මොනවද කියලා Apple ලා තාම හෙළිදරව් කරලා නැහැ. නමුත් performance එක වැඩි වෙනකොට heat එකක් සෑහෙන්න වැඩි වෙනවා. මේක ගැන reports කිහිපයක්ම තියෙනවා. Apple vapor chamber cooling system එකක් Pro models වලට ගේන්න පුළුවන් කියලා. ඒක ඇත්ත වුණොත් ඔයා games play කරන වෙලාවට වගේම 4K video record කරන වෙලාවට ෆෝන් එකේ temperature එක හොඳින් පාලනය කරගන්න පුළුවන් වෙයි කියලා අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. හැබැයි performance එකකට වඩා මේ වාර වැඩිම කතා බහලක් වෙලා තියෙන්නේ කැමරා එක. Apple ඇත්තටම DSLR කැමරා එකකට තරගයක් දෙන්නද ලෑස්ති වෙන්නේ. variable aperture කියන්නේ මොකද්ද? ඒකෙන් ඔයාගේ ෆොටෝස් කොච්චර වෙනස් වෙයිද? අද ස්මාර්ට්ෆෝන් එකක් තෝරනකොට බොහෝ දෙනෙක් මුලින්ම බලන්නේ එකක දෙයයි. ඒ තමයි කැමරා එක. මොකද අද ගමනක් ගියත්, බර්ත්ඩේ එකක් තිබුණත්, වෙඩින් එකක් තිබුණත් අපි අතර ගන්න DSLR එකක් නෙමෙයි අපේ ස්මාර්ට්ෆෝන් එක. ඒ නිසා Apple හැම අවුරුද්දකම කැමරා සිස්ටම් එක තවත් දියුණු කරන්න උත්සාහ කරනවා. හැබැයි iPhone 18 Pro ගැන දැනට කතා බහක් ලක් කරලා තියෙන ෆීචර් එක සාමාන්‍ය අප්ග්‍රේඩ් එකක් නෙමෙයි. දැනට විශ්වාසදායක ඉන්ඩස්ට්‍රි රිපෝට්ස් අනුව නම් iPhone 18 Pro models වල variable aperture කැමරා එකක් එන්න ඉඩ තියෙනවා. හැබැයි Apple මේක තාම නිල වශයෙන් තහවුරු කරලා නැහැ. ඉතින් variable aperture කියන්නේ මොකද්ද? සරලව කියනවා නම් කැමරා ලෙන්ස් වල ඇතුළේ වන ආලෝක ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන් සිස්ටම් එකක්. හිතන්න ඔයා රෑක පාරක ෆොටෝ එකක් ගන්නවා. සාමාන්‍ය කැමරා එකකින් ලයිට් වල නිසා ෆොටෝ එක ග්‍රේනි වෙන්න පුළුවන්. හැබැයි variable aperture system එකක් තිබුණොත් කැමරා එකට වැඩි ආලෝක ප්‍රමාණයක් ඇතුළු කරලා පැහැදිලි ෆොටෝ එකක් ගන්න උත්සාහ කරන්න පුළුවන්. දැන් හිතන්න හොඳට මවුව තියෙන දවසක්. කැමරා එකට වැඩියෙන් ලයිට් ගියොත් ෆොටෝ එක overexposed වෙන්න පුළුවන්. variable aperture එකක් තිබුණොත් කැමරා එක aperture එක පොඩි කරලා ලයිට් එක control කරන්න පුළුවන්. ඒ කියන්නේ එකම කැමරා එක පරිසරය අනුව adjust වෙනවා. video creators ලටත් මේක වැදගත්. ලයිට් එක නිතර වෙනස් වෙන environment එක expose එක smooth විදිහට control කරගන්න පුළුවන් වෙන ඉඩ තියෙනවා. හැබැයි තවමත් මේ හැමදේම රිපෝට්ස් මත පදනම්ව බලාපොරොත්තු කරන්නේ. කැමරා හાર્ඩ්වෙයාර් එක විතරක් නෙමෙයි Apple computational photography වලට ප්‍රසිද්ධයි. ඒ කියන්නේ ෆොටෝ එකක් ගන්න තප්පරයකින් පස්සේ chip එක සහ AI එක එකතු වෙලා ෆොටෝ එකේ තියෙන noise එක අඩු කරනවා, color balance කරනවා, HDR හදනවා වගේම details වැඩි කරනවා. ඉතින් මේ A20 Pro chip එක ඇත්තටම එනවා නම් මේ AI processing එක තවත් දියුණු වෙන්න ඉඩ තියෙනවා. දැනට රිපෝට්ස් වල කැමරා එකේ zoom එකේ විශාල hardware එකක් තහවුරු වෙලා නැහැ. ඒ නිසා වැඩි zoom එකක් එනවා කියලා social media වල තියෙන හැම post එකක්ම විශ්වාස කරන්න යන්න එපා. Apple launch event එක වෙනකම්ම ඒවා rumors විතරයි. කැමරා එක ඇත්තටම revolution එකක් වෙන්න පුළුවන්. ඉතින් variable aperture feature එක ඇත්ත වුණොත් මේක smartphone photography වල ලොකු පියවරක් වෙන්න පුළුවන්. හැබැයි අද වෙනකම්ම ඒක Apple ලා විසින් confirm කරලා නැහැ. ඒ නිසා launch event එක තමයි අවසාන තීරණය. නමුත් හොඳ කැමරා එකක් විතරක් තිබුණාට මදි. battery එක ඉක්මනින් ඉවර වුණොත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් Apple මේ පාර battery life එක වෙනස් කරන්න යනවා. ඇත්තම කතාව කියනවා නම් Apple ලා තාම iPhone 18 series එකේ battery capacity එක ගැන කිසිම නිලතොරතුරක් නිකුත් කරලා නැහැ. ඒ කියන්නේ 5000 mAh 4700 mAh කියලා කියන්න තාමත් කාටවත් බැහැ. හැබැයි A20 Pro chip එක ඇත්තටම 2 nanometer technology එකකින් ආවොත් ඒකම battery capacity එකෙන් යනවා වැඩි කාලයක් භාවිත කරන්න පුළුවන් වෙන ඉඩ තියෙනවා. ඒකට හේතුව තමයි අලුත් chip එක power efficiency එක වැඩි කරන නිසා. ඒ කියන්නේ ඔයා YouTube බලනවා නම්, games play කරනවා නම්, video edit කරනවා නම්, එවන් නැත්නම් AI features පාවිච්චි කරනවා නම් මේ කියන හැමදේම කරත් battery life එක කලින් generation එකට වඩා හොඳ වෙන්න පුළුවන්. නමුත් මේකත් තාම expectation එකක් මිස Apple confirm කරපු දෙයක් නෙමෙයි. performance වැඩි වෙනකොට phone එක රත් වෙන එක සාමාන්‍ය දෙයක්. ඒ නිසා reports කීපයක් තියෙනවා. Apple Pro models වල vapor chamber cooling system එක භාවිත කරන්න ඉඩ තියෙනවා කියලා. මේක ඇත්ත වුණොත් ඔයා දිගටම games play කරනකොට වගේම 4K videos records කරනකොට phone එකේ temperature එක හොඳින් control කරගන්න පුළුවන්. හැබැයි මේකත් තාම Apple නිල වශයෙන් තහවුරු කරලා නැහැ. charging speed එක ගැන social media වල ගොඩක් rumors තියෙනවා. කෙනෙක් කියනවා 80 watt charging, තව කෙනෙක් කියනවා 100 watt charging. ඇත්තම කතාව දැනට ඒවට නිල තහවුරු කිරීමක්. ඒ නිසා මේ වගේ දේවල් දකිද්දී ඒවා verified informations ද කියලා හොයලා බලන්න. දැන් තමයි අපි හැමෝම අහන ප්‍රශ්නේ. ඒක තමයි මේකේ price එක කොහොමද? Apple ලා තාම iPhone 18 series එකේ මිල ප්‍රකාශ කරලා නැහැ. හැබැයි industry analyst ලා කියන විදිහට අලුත් chip එක, අලුත් camera technology එක වගේම production cost වැඩි වුණොත් විශේෂයෙන්ම Pro models වල මිල ගන්න ඊළඟ ඉඳී තියෙනවා. ඒ නිශ්චිත මිලක් දැනටම කියන්න බෑ. release date එක කවදා විතර වෙයිද? දැන් තියෙන විශ්වාසදායක reports අනුව Apple ලාගේ plan එක මේ වගේ වෙන්න පුළුවන්. iPhone 18 Pro, iPhone 18 Pro Max
2026 සැප්තැම්බර් මාසේ. ඊට පස්සේ සාමාන්‍ය iPhone 18 මොඩල් එක. ඒක ටිකක් පහුවෙලා launch වෙන්න ඉඩ තියෙනවා. හැබැයි launch schedule එක Apple විසින් තාම ඊට පස්සෙන් තහවුරු කරලා නැහැ. ඉතින් මේක අප්ග්‍රේඩ් කරන්න වටිනවා. ඔයා දැනට iPhone 14 හෝ iPhone 15 නැත්නම් ඊටත් පරණ මොඩල් එකක් භාවිත කරනවා නම් iPhone 18 series එක launch වෙනකම් බලලා ඉන්න එක හොඳ තීරණයක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා දැනටම iPhone 17 හෝ 17 Pro එකක් භාවිත කරනවා නම් Apple launch event එකෙන් පස්සේ reviews සහ real world test බලලා අප්ග්‍රේඩ් කරන එක ගොඩක් හොඳයි. හැබැයි මේ හැමදේටම වඩා වැදගත් ප්‍රශ්නේ තාම අතුරුයි. Apple ඇත්තටම අපිව පුදුම කරයි. ඒවත් නැත්නම් මේ හැම room එකක්ම වැරදි වෙයි. අද මේ වීඩියෝ පුරාටම අපි iPhone 18 series එක ගැන දැන දෙන විශ්වාසදායක තොරතුරු එකින් එක බැලුවා. හැබැයි දැන් තමයි වැදගත්ම ප්‍රශ්නෙට උත්තර දෙන්න කාලේ. මේ හැම room එකක්ම විශ්වාස කරන්න පුළුවන්. පිළිතුර තමයි නැහැ. Apple ගැන leaks ගොඩක් වෙලාවට ඇත්ත වෙනවා. හැබැයි සමහර leaks සම්පූර්ණයෙන්ම වැරදිලක් තියෙනවා. ඒ නිසා අද අපි කතා කරපු දේවල් වලින් බොහෝමයක් industry reports සහ supply chain information මත පදනම් වුණත් Apple විසින් නිල වශයෙන් තහවුරු කරනකම් ඒවා rumors ලෙසටම සලකනවා. ඒ වුණාට Apple ගැන හැමෝම එක දෙයක් දන්නවා. ඔවුන් අවසාන මොහොත වෙනකම් විශාල surprises පහසක් විදියට තමයි තියාගෙන. එනිසා launch event එකේදී අද කිසිම report එකක නොතිබුණු feature එකක් වුණත් අපිට බලා ගන්න ලැබෙන්න පුළුවන්. ඒක තමයි Apple events මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව. දැන් තියෙන විශ්වාසදායක reports අනුව බැලුවොත් iPhone 18 Pro series එක performance, AI, camera, efficiency පැත්තෙන් හොඳ upgrade එකක් වෙන්න පුළුවන්. හැබැයි design එක පැත්තෙන් ලොකු revolution එකක් දකින්න ලැබෙයි කියලා දැන් තුන සාක්ෂි. ඒ නිසා launch event එක වෙනකම් අපිට ඉවසීමෙන් බලන් ඉන්න. මම මේ වීඩියෝ එකේ අවසානයේදීත් මතක් කරනවා මේ වීඩියෝවේ මම සඳහන් කරපු A20 Pro chip variable aperture camera වගේම vapor chamber cooling සහ Pro models launch schedule එක වගේ තොරතුරු වලින් බොහෝමයක් විශ්වාසදායක leaks සහ industry reports මත පදනම් වූ දේවල්. Apple live ලෝසෙන් තහවුරු කරනකම් ඒවා අවසාන specifications ලෙස සලකන්න නැහැ. ටෙක්නොලොජි ලෝකය හැම දවසකම වෙනස් වෙනවා. අද room එකක් විදිහට තියෙන දෙයක් හෙට official announcement එකක් වෙන්න පුළුවන්. ඒ වගේම අද හැමෝම විශ්වාස කරන room එකක් ඊට සම්පූර්ණයෙන්ම වැරදි වෙන්නත් පුළුවන්. ඒ නිසා හැම වෙලේම විශ්වාසදායක තොරතුරු පමණක් බලලා තියෙනවා. ඉතින් මේ වගේ Apple, Samsung, Android, artificial intelligence වගේම gadgets සහ technology ලෝකයේ අලුත්ම update සිංහලෙන් සරල සහ විශ්වාසදායක තොරතුරු එක්ක දැනගන්න කැමති නම් අපත් අදම Tech It Promote YouTube channel එක subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්න. ඔයා comment එකක් දාලා තියන්න. ඔයා වැඩිම බලාපොරොත්තු වෙන්නේ iPhone 18 එකේ මොන feature එකද කියලා. මම හැම comment එකක්ම කියවනවා. එහෙනම් අපි නැවත හැමෝම තවත් අලුත් tech video එකකින් මම Tech It Promote. ඔයාලා හැමෝටම සුබ දවසක්.